ඉතින් හැමෝටම සුබ දවසක් අද දවසම ටික කාර්ය බහුල වුණා බිසි වුණා පොඩ්ඩක් ඇත්තටම කිව්වොත් අපිට තිබ්බ ඉන්ක්වයරිස් වලට යම් යම් අඩුපාඩුකම් සිද්ධ වුණා රිප්ලයිස් කරන්න බැරි වුණා. ඒ කියන්නේ අපි ඇත්තටම සමාව ඉල්ලනවා කරන්න දෙයක් නැහැ වෙච්ච තදබදයක් නිසා. වැගනාර් එෆෙක්ට්ස් එක ගැන උදේ ඉන්න පණිවිඩයක් ලබා ගන්න බලාගෙන හිටියා. මේක 2024 9 17 දුවපු එකක්. මේක ඉල්ලන්නේ 24 25 වගේ මයිලේජ් එකට දුවපු එකක්. ඉතින් මේ වාහනේ 5AB තියෙනවා. බොනට් එක පොඩි ස්ප්‍රේ එකක් කරලා තියෙනවා ටච් වෙලා. හැබැයි නම්බර් 1 ක්වලිටි තියෙනවා P1 එකෙන් තියෙනවා. ග්ලාස් එකේ චිප්ස් මාක් එකක් තියෙන G තියෙන ඩැමේජ් එකක් නැහැ. ඉතින් ඔක්සිජන් ග්‍රේඩ් 5AB දීලා තියෙනවා. ඒන කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේක බ්ලූ කලර් එකක්. ඔක තමයි වාහනේ ෆොටෝස් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් මේ කලර් එක බ්ලූ කලර් එකක්. ඉතින් අපිට මේකේ ඇවරේජ් ප්‍රයිස් ගත්තාම කිලෝමීටර් 10000 9000 දුපුවා 110 12 අතර දෝල් වෙනවා. සාමාන්‍ය ඇවරේජ් 110කට 12කට කොහොමද මේ වාහනේ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි කැල්කුලේට් බලමු 112කට වාහනේ ගත්තොත් කීයක් කොස්ට් වෙනවද කියන එක. ජපානයේ කොස්ට් එක අපි ඇඩ් කරලා බලමු ඔක්ෂන් එකේ ඊට ගද්දී 10ක් යනවා. අපි ඒකට ෂිපර් කොස්ට් එක සහ සර්විස් චාර්ජ් එක ඇඩ් කරලා බලමු. සාමාන්‍ය කොළ 62.2ක් විතර යනවා. මේකට අපි yen එක රුපියල් 2යි කියන percentage එකෙන් අපිට ක්ලියර් වුණොත් අපිට මේකට කොස්ට් එක දෙනවා 32,44,000. 32,44 කියන අපි බලමු මේකට ටැක්ස් එක කොහොමද කියලා. ගන්න FX එකේ ටැක්ස් එක ඉතින් වගේනවා අපි 85S කියන මොඩල් එක තමයි බැලුවේ FX එක. මේක සාමාන්‍ය 36 25ක් කියන අප 105කට ඉන්වොයිස් එක ගෙන්න ගන්නවා. ඒකට ටික ඇඩ්වාන්ස් පේමන්ට් කරන්න වෙනවා. අපිට 36,25,000කට මේක ටැක්ස් කරගන්න පුළුවන්. එතකොට 36 25ක් අපි එකතු වෙනවා. තිස්සේ ලක්ෂ 25,000 එක හරි අපි බලමු. කොස්ට් එක සාමාන්‍ය වෙනවා 68යි 69. ඉතින් 68 69ක් මාන කොස්ට් වෙනවා මේ වාහනේ සාමාන්‍ය ඇවරේජ් ගත්තොත්. ඉතින් මේක තමයි සාමාන්‍ය වැගනාර් FX එක ප්‍රයිස් එක. ඇවරේජ් යන ප්‍රයිස් එක 70ට අඩුවෙන් අපිට ගේන්න පුළුවන්. ඒ කියන්නේ මේක ජෙනුයින් වාහනයක් මේ ප්‍රයිස් එක ගන්න පුළුවන්. බලලා අයිඩියා එකක් තියෙනවා නම් කතා කරන්න 70 අඩු 68 70 අතර අපිට හොඳ වාහනයක් ගෙන්න ගැනීම හැකියාව කිසිම ප්‍රශ්නයක් නැහැ තියෙනවා මේ දෙයියන් රේට් එකත් එක්ක. ඉතින් හැමෝටම සුබ දවසක් ටිකක් වෙහෙසකාරී දවසක්. ඒ නිසා අපි මේ හදිසියෙන් බලන් තියෙන වීඩියෝස් කීපයක් විතර අද කරන්නේ. අපි මේක දාන්නම් අපි වීඩියෝ එක අපි සබ්මිට් කරන්නම්. මේක ජෙනුයින් වාහනයක්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ P1 කියන්නේ නම්බර් 1 පේන් මාක් එකේ පොඩි සීරීමක් කියලා පේන් කරලා තියෙන ඉස්සර බොනට් එක ගාව. G කියන්නේ ග්ලාස් එකේ චිප්ස් මාක් එකක් තියෙන එකත් ඩැමේජ් මාක් එකක් නෙමෙයි. බොහොම සියුම් මාක් එකක් තියෙන ගැටලුවක් නැහැ. G1 වත් දීලා නැහැ. G විතරයි දාලා තියෙන්නේ. ඉතින් ඔක තමයි තත්ත්වය. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මේකේ අදහසක් තිබ්බොත් Aspara Japan Company Limited අපිට කතා කරන්න අපි 0712 900 900 යම් අවස්ථාවන් වලදී මෙහෙම ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. නමුත් දවසේ කොයි වෙලේ හරි ඒට උත්තරයක් දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. අපි විශ්වාස කරලා අපිට මැසේජ් එකක් දාන එක ගන්න ගැන අපි සතුටු වෙනවා. ඉතින් අපිට ආයෙත් කතා කරන්න මේක ෂෙයා කරන්න.
යාළුවන්ට කියන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්න තොරතුරු දැනගන්න ඕන නම් කතා කරන්න. ඒ වගේම අපි වාහනයක් ගන්නවා නම් අපි ඍජුව අමතන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. 100% අපි විශ්වාසවන්තභාවයෙන් මේ විදිහට හැම තොරතුරක්ම දෙන විදිහ තමයි වාහනයක් අපි ගෙනල්ලා දෙන්නේ. ඉතින් හැමෝටම වෙන සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.